සුබ දවසක් ඔගොල්ලෝ හැමෝටම. ඉතින් අපි අදත් බලමු ලෝකෙ රැන්ඩම්ලි රටක අතෑරියාම අපිට ඒ තැන හොයාගන්න පුළුවන්ද කියලා. මට පේනවා වම් පැත්තෙන් පාරේ වාහන පදවන රටක් ටොයෝටා විට්ස් එකක් දැන් චුට්ටකට කලින් ගියා. ඉතින් ඒකෙන් අපිට ගොඩක් රටවල් නැරෝ ඩවුන් කරගන්න පුළුවන්. මොකද යුරෝප් වගේ රටවල් වල ගොඩක්ම පාරේ දකුණු පැත්තෙන් තමයි වාහන ඩ්‍රයිව් කරන්නේ. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ වටපිටාව දැක්කම නම් මගේ මුල්ම ගෙස් එක මේක සවුත් අප්‍රිකාව වගේ වෙන්න පුළුවන් කියලා. මොකද සවුත් අප්‍රිකාවලත් වම් පැත්තෙන් තමයි වාහන ඩ්‍රයිව් කරන්නේ. ඉතින් අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු ක්ලූ එකක් හොයාගන්න පුළුවන්ද කියලා. පාර දිගේ නිකන් ඇවිදින බෝරින් හින්දා මම වීඩියෝ එක චුට්ටක් නවත්තන්නම්. හරි, මම ආයිත් වීඩියෝ එක පටන් ගත්තා. හැබැයි මට විශේෂ ක්ලූ එකක් නම් හම්බුන්නේ නැහැ. ඉතින් මට මේ යන අතරේ දැකපු එකම දේ තමයි මෙන්න මේ ග්‍රාස් වල නැත්තම් තනකොළ වල ස්වභාවය ටිකක් උස ග්‍රාස් එකක් තමයි මෙහි පේන්න තියෙන්නේ. ඉතින් මට හිතෙනවා මේක එස්වාටින් ග්‍රාස් එක කියලා. ඒකත් ඇත්තට මේක ප්ලේ කරලාම ඉගෙන ගත්ත දෙයක්. සවුත් අප්‍රිකාවල ලෑන් ලොක් වෙච්ච රටක් වෙන එස්වාටිනි වල මෙන්න මේ වගේ උස ග්‍රාස් තියෙනවා කියන එක. ඉතින් මට හිතෙනවා එස්වාටිනි වල අපේ ගෙස් එක ප්ලේස් කරන්න. කොහෙද කියලා නම් අයිඩියා එකක් නැහැ. මං මැද්දේ තැනකට යනවා. ඔයාලට පේනවා ඇති රටවල් දෙකකට ලෑන් ලොක් වෙලා තමයි එස්වාටිනි තියෙන්නේ. ලෙසොතෝ නම් සම්පූර්ණයෙන්ම සවුත් අප්‍රිකා ඇතුලේ තියෙන්නේ. හරි, බලමු මොකද වෙන්නේ කියලා. හරි, එස්වාටිනි තමයි ටෝල් ග්‍රාස් මං කිව්වත් වගේ. මෙයත් අපිට කියනවා එස්වාටිනි වල තමයි මෙහෙම උස ග්‍රාස් තියෙන්නේ කියලා. ඉතින් හොඳ ක්ලූ එකක්, හොඳ ගෙස් එකක්, හොඳ ස්කෝ එකකුත් හම්බුණා. හරි, අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. අපි හෙටත් ආයෙත් හමු වෙමු. thank you වීඩියෝ එක බලුවට.